ඔයාගේ පේපර් එකේ ඔයාගේ O level පේපර් එකේ මේ පළවෙනි ප්‍රශ්නෙට එන්නේ අනිවාර්යයෙන්ම 11 වසර 15 වෙනි පාඩම. ඔයාලා මාර වාසනාවන්ත කට්ටියක් පුතේ. හරිද? ඇයි දන්නවද? සමහර අවුරුදු වල දැන් මේ අවුරුද්දේ එකක් ජනප්‍රිය මාතෘකාවක් නේ වඳුරු ජීව විද්‍යාව කියලා කියන එකේ ඔයා පාඩම් කරලා ඒක මේ මහන්සියලා වැඩ කරලා ඒ විදිහට ඔයාට වැඩ කරගෙන කියන්නේ වැඩ කරන සාමාන්‍ය විදිහට පාඩම් කරලා ගන්න පුළුවන්. හරිද? භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව කියලා කියන දෙකේම තියෙන්නේ 70ක් 80ක් විතරම තියෙන්නේ හොඳට තේරුම් ගන්න. අපි කියන දේවල් හොඳට අහලා ඒව හොඳට තේරුම් ගැනීම තමයි මේ භෞතික විද්‍යාව රසායනික විද්‍යාවේ තියෙන්නේ. ඒ වගේ කොටස් කියන්නේ පාඩම් දැන් උදාහරණයක් විදිහට ඒක තේරුම් අරගෙන ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ඒ තේරුම් ගත්ත එක පාඩම් කරගත්තොත් ඒ පාඩම් කරගත්ත ටිකකින් මතක තියාගන්න තියෙන 10%ක විතර ප්‍රමාණයක් ඔයාට පාරට යනකොට උනත් ඒ දේවල් සමහරක් වෙලාවට පේනවා. යකඩයක් මලකඩ කාලා තිබ්බහම ඔයාට හිතෙනවා අනේ දෙයියනේ මේක මලකඩ කාලා තියෙන්නේ මොකද්ද කියලා ඔයාට හිතෙනවා. මොකක් හරි ඇක්සිඩන්ට් එකක් දැක්කම මෙතන මේ භෞතික විද්‍යාව සිද්ධාන්තය නේද වෙලා තියෙන්නේ මේක මෙහෙමයි කියලා ඔයාට හිතෙනවා. අන්නේ හිතන ගානට ඔයා සෙට් වුණාට පස්සේ ඔයාට හරි ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්කමක් තියෙනවා.